ඔයා දන්නවද ඔයාගේ WhatsApp එකේ තියෙන මෙන්න මේ Meta AI එකත් එක්ක ඔයාලට සිංහලෙන් කතා කරන්න පුළුවන් කියලා. ඔව් දැන් ඔයාලට සිංහලෙන් කතා කරන්න පුළුවන්. ඉතින් කලින් මේගොල්ලෝ අපිට මේ සිංහලෙන් කතා කරන්න පුළුවන් පහසුකම දීලා තිබුණේ නැහැ. ඔයාලට මතක ඇති සමහරට ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලත් ඇති මම කලින් වීඩියෝ එකක් කරා මේ Meta AI කියන්නේ මොකක්ද මේකෙන් වැඩ කරන්නේ කොහොමද මේ හැම දෙයක් ගැනම මම සම්පූර්ණ වීඩියෝ එකක් කරා. ඒක YouTube එකේ තියෙනවා. TikTok එකේ මට මතක විදිහට ලක්ෂ 7කට කිට් වෙන ප්‍රමාණයක් ඒක බලලා තිනවා. ගොඩක් අය තෑන්ක්ස් කරලා තියෙනවා. ගොඩක් අය එකෙන් දෙයක් ඉගෙන ගත්තා. මේ වීඩියෝ එක කරන වෙලාවේ අපිට සිංහලෙන් කතා කරන්න පුළුවන් පහසුකම Meta AI එකෙන් අපිට දීලා තිබුණේ නැහැ. ඒ වෙලාවේ මම සිංහලෙන් ප්‍රශ්නයක් අහනවා ඔයාලට සිංහල කතා කරන්න පුළුවන්ද කියලා. ඒගොල්ලෝ එතකොට ඒක සිංහලෙන් ජෙනරේට් කරන්න හදනවා. හැබැයි ඊට පස්සේ මැසේජ් එකක් එනවා. ඒගොල්ලෝ සිංහල ලැන්ග්වේජ් එක දැන් ට්‍රේන් කරන ගමන් ඉන්නේ. ඉක්මනටම අපිට මේ පහසුකම දෙනවා කියලා. ඉතින් දැන් මේ පහසුකම අපිට දීලා තියෙන්නේ ඔයාලට සිංහලෙන් මෙයත් එක්ක chat කරලා දේවල් අහලා දැනගන්න පුළුවන්. ඉතින් මම මෙයත් එක්ක පොඩ්ඩක් chat කරා. මම මෙයාගෙන් පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් අහලා බැලුවා. කොහොමද මෙයා උත්තර දෙන්නේ? කොහොමද මෙයා අපේ ප්‍රශ්න වලට ආන්සර් කරන්නේ කියන එක මම පොඩ්ඩක් මෙයත් එක්ක කතා කරලා බැලුවා. ඉතින් ඒක මම ඉස්සල්ලාම ෂෙයා කරලා ඉන්නම්. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේ වීඩියෝ එකේදී අහලා බලමු මොනවා හරි ප්‍රශ්නයක් දෙකක් මෙයාගේ කොහොමද අපිට ආන්සර් කරන්න කියලා. ඉතින් දැන් අපි මොනවා හරි මෙයාගෙන් අහලා බලමුද? මොනවද අහන්නේ? අපි ඉස්සල්ලාම හායි කියලා පටන් ගමු. හායි මචං කොහොමද කියලා මම මෙයාගෙන් අහනවා. හායි මචං කොහොමද? දැක්කද යා රිප්ලයි කරනවා මචං මට නම් හොඳයි. උඹට කොහොමද? මොකද මචං වැඩේ? නේ හරියට නිකන් යාළුවෙක් එක්ක chat කරනවා වගේ නේ. ඊට පස්සේ අපි අහමු මෙයාගෙන් මට උදව්වක් ඕනේ කියලා. මචං මට උදව්වක් කරන්න පුළුවන්ද කියලා මං අහනවා. මචං මට උදව්වක් කරන්න පුළුවන්ද කියලා මම මෙයාගෙන් අහනවා. දැක්කද යා රිප්ලයි කරනවා පුළුවන් මචං මොකක්ද උදව්ව කියපන් බලන්න. දැක්කනේ? හරි අපි අහමු මොකක්ද අහන්නේ මෙයාගෙන්. මම ඉංග්‍රීසි වලින් ටයිප් කරන්නම් බලන්න මොකද මෙයා කියන්නේ බලන්න. මම අහන්නම් බල්ලෝ සහ පූසෝ අතර වෙනස්කම් මොකක්ද කියලා පොඩ්ඩක් අහලා බලමු. මොනවද මෙයා කියන්නේ කියලා බලන්න. අපි අහමු ඉංග්‍රීසි වලින් අහලා බලමු. බල්ලෝ සහ පූසෝ අතර වෙනස්කම් මොනවද මචා කියලා මං අහනවා. බලමු මොන වගේ රිප්ලයි එකක්ද මෙයා දෙන්නේ කියලා. අම්මා මෙයා මේ ලොකු විස්තරයක් මේ ටයිප් කරන් යනවා. ඒක නම් ප්‍රශ්නයක් තමයි මචං. බල්ලොයි පූසොයි අතර වෙනස ගැන කියන්න තියෙන්නේ. බල්ලෝ ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි මිනිස්සු එක්ක ඉන්න කැමති. ට්‍රේන් කරන්න පුළුවන්. ඔබීඩියන්ට් බාක් කරනවා. අර පූසෝ ටිකක් ඉන්ඩිපෙන්ඩන්ට් තනියම ඉන්න කැමති. වැඩි ඔබීඩියන්ට් නෑ. හුරතල් වෙන්න කැමති. මීයෝ ගානවා. මීයෝ කරනවා. මීයෝ ගානවා. පොඩ සමහර වචන වල අඩුපාඩුකම් එහෙමත් වෙනවා. මොකද මේක AI ටූල් එකක් නේ. සමහර විට එයා කතා කරන්නේ නැද්දි සමහර වචන වල අඩුපාඩුකම් වෙනවා. දැන් මෙතනත්